ආයුබෝවන් වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ 2026 වසරේ වර්ෂ පලාඵල විස්තරය මේ වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ රවි බුධ සිකුරු සමග යෝග දෙවැන්නේද රාහු 4 වැන්නේ ශනි 5 වැන්නේ සඳු 7 වැන්නේ ගුරු 8 වැන්නේ කේතු 10 වැන්නේද ගෝචරයෙන් ආරම්භන මෙම වර්ෂය ඔබට තැන්පත් ධනයේද උපයන ධනයේද ඉතා ප්‍රවේශමින් පරිහරණය කළ යුතු කාලයක් ණයට දුන් විට යලි ගන්නට අපහසු තත්ත්ව මතුවෙන්න පුළුවන් දුර නොබලා ව්‍යාපාරයකට හෝ විදේශගත වීමකට හෝ හිතවතෙකුට හෝ යම් මුදලක් දුන් විට නැවත එම කාර්යද අසාර්ථක වී එය ධනහානියක් වෙන්න ඉඩ තියෙන හින්දා මුදල් සම්බන්ධ කටයුතු වලදී බොහොම ප්‍රවේශම් වෙන්න ඕන. මෙම වසරම ඔබ මේ වගේ කටයුතු වලින් ප්‍රවේශම් වුණොත් මේ වසර ඔබට යහපත් කරගන්න පුළුවන්. වචන භාවිතයේදීත් ප්‍රවේශම් වෙන්න ඕන. පවුලේ අයට ඔබ නිසා අපල ඇති වෙන්නේ නැහැ. භූමි ලාභ යහපත් ආකාරයට ලැබෙනවා. මිලදී ගැනීම මිස විකිණීම සුදුසු නැති කාලයක් විදිහට මේ කාලය පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවන්ගේ කටයුතු වලට අධික වෙහෙසක් ගෙනත් දෙනවා. යම් දේ ගැන චකිතයකින් සැකෙන් කල් ගෙවීමට සිදුවෙන කරුණු තියෙනවා. මේ බාධක මැදම ඔබට ගමන් බිමන් වලදී වැඩි ප්‍රවේශමත් වීම වටිනවා. වැටීම් අනතුරු වගේ දේවල් විශේෂයෙන්ම අස්ථි සම්බන්ධ දෝෂ දේවල් හට ගැනීමට මේ කාලේ ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඒ වගේ වැටීම් වලින් වගේ දේවල් වලින් අනතුරු වලින් ප්‍රවේශම් වෙන්න වැඩිපුර හිතට ගන්න ඕන. රැකියාවේදී ළඟම අයගෙන් গুপ্তව Taman දෝෂයට ලක් වෙන්න ඉඩ තියෙනවා. ගමන් වැඩි කාලයක් ඔබටත් ස්ථානමාරු බලාපොරොත්තු වෙන අයට ඉතා යහපත් වියදම සීමා කර ගැනීමට ඔබ මුල සිටම කටයුතු කරන්න. ඒ වගේම තමයි රැකියාව තුළ බොහොම අවබෝධයෙන් ප්‍රවේශමෙන් කාලය ගත කිරීම මෙම වර්ෂයේදී ඔබට යහපත් වෙන්න පුළුවන්. අනතුරු අත්පා දෝෂ සෙම් රෝග වලින් ප්‍රවේශම් වීම මේ කාලය තුලදී ඔබ විශේෂයෙන් සැලකිලිමත් වී යුතු කරුණු වෙනවා. සුබ දේවල් විදියට වැඩිපුරම ඔබට භූමි ලාභ හවුල්කරුවන්ගේ උපකාර ලැබෙනවා. ඒ වගේම තමයි දියර ආහාර වර්ග වැනි යම් ව්‍යාපාරික නිරත වෙනවා නම් ඔබ ඒ ව්‍යාපාරවලදී ඔබට යහපත් ධන ලාභ ලැබෙන්න වැඩි ඉඩක් තියෙනවා.